ඉතින් කොහොමද රසට බඩ පිරෙන්න කෑම කන්න තැනක් හොය හොයා නේද හිටියේ. එහෙනම් එන්න මාත් එක්ක බඩ පිරෙන්න රසට කෑම කන්න යන්න. ඔන්න ඉතින් අපි නිවාඩු දවසේ අපිට ඕන උනේ රසට බඩ පිරෙන්න ගමේ විදිහට කෑම කන්න. ඉතින් මම දැකලා තිබුණා FB එකේ පෝස්ට් එකක් කුරුණෑගල වෙලාද්දර රෙස්ටෝරන්ට්. ඉතින් අපි කලින් ගිහිල්ලා තිබුණේ නෑ. මම මේකෙන් කන්න ඇත්තටම ආසාවෙන් හිටියේ. මොකද එයාලගේ ෆොටෝස් වීඩියෝස් දකිද්දි. ඉතින් අද නිවාඩු දවසේ අපි තීරණය කරා එතෙන්ට ගිහිල්ලා කෑම කනවා කියලා. ඉතින් වෙලාද්දර කියලා කිව්වට අපි හිතුවේ නෑ වෙලක් ළඟ තියෙන මෙච්චර ලස්සන තැනක මේක තියෙයි කියලා. ඉතින් ඔන්න අපේ චූටියා තමයි ඉතින් වීඩියෝ වලට ඉන්නේ. ඒවට හරි කැමතියි. මොකද මම ෆෝන් එක කැමරාව අල්ලන නිසා එයා තමයි වීඩියෝ එක ෆේස් කරන්නේ. ඉතින් එයාටත් අපි වෙනදට යන තැන් වලට වඩා වෙනස් තැනක් හින්දා එයා හරි ආසාවෙන් වටපිට බලනවා, දුවනවා. එහෙ. ඉතින් එයාත් හරි ආස වුණා එතෙන්ට. මෙන්න මේ විදිහට තමයි ලොකේෂන් එක තිබුණේ. වීඩියෝ එක නම් අරගෙන ගොඩක් කල් ඒත් මට FB එකට අප්ලෝඩ් කරගන්න විදිහක් තිබුණ නැහැ. ඊට පස්සේ දවසක් මම මගේ යාළුවත් එක්කම මෙතෙන්ට ගියා. ඇත්තටම මේ මාරම රසයි කෑම. ඔයාලත් කුරුණෑගලාවට කෙනෙක් නම් අනිවාර්යෙන්ම මෙතෙන්ට ගිහිල්ලා කෑම ටිකක් කන්න කියලා මම ඔයාලට කියනවා. කුරුණෑගල කියලා කිව්වට මම ලොකේෂන් එක කිව්වේ නැහැනේ. මේක තියෙන්නේ වැවරවුම පාරේ. කුරුණෑගල වැවරවුම පාරේ ඩිෆෙන්ස් ස්කූල් එකට යන පාර, රණවිඩි ස්කූල්ට යන පාරේ තමා මේ වෙලාද්දර රෙස්ටෝරන්ට් එක තියෙන්නේ. ඉතින් ඔයාලත් අනිවාර්යෙන්ම මෙතෙන්ට යන්න ගිහිල්ලා කාලා බලලා අපිට කමෙන්ට් එකක් දාන්න කෑම හොඳයිද කියලා මේ පෝස්ට් එක යටින්. මම නම් ඇත්තටම මාරම ආස වෙච්ච තැනක්. ඉතින් කෑම වල ප්‍රයිස් එකත් ඇත්තටම සාධාරණ ප්‍රයිස් එකක් තිබුණේ. උමාලු කෑම එකක් රුපියල් 500යි. එතකොට ෆිෂ් චිකන් කෑම එකක් 550යි. ඒ ගානට සෑහෙන ලොකු කෑම ප්ලේට් එකක් අපිට හම්බ වුණා. ඒ කියන්නේ එක්කෙනෙකුට කන්න ඇත්තට මට නම් වැඩි. මයි බබයි දෙන්නම කාලා ඉතුරු වුණා. ඉතින් එහෙනම් කමෙන්ට් එකක් දාන්න ඔයාලා ගිහිල්ලා කොහොමද එතන කෑම කියලා. බයි බයි.